අයිබෝවන් ක්‍රිකට් නම් ක්‍රිකට් මේ සතිය ටිකක් විශේෂ සතියක් මොකද ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් සංචාරයේ පළවෙනි ටෙස්ට් තරගයේ පරාජය වුණා. ඒ ගැන කතා කරන්න ඕනේ. කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ක්‍රියාත්මකයි මේ වෙනකොට. බලාපොරොත්තු නොවුණු දේවල් ගොඩක් සිද්ධ වුණා පහුගිය සතියේ. ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම ලෝකයටම බලපාන දෙයක් සිද්ධ වුණා එංගලන්තයේ පැත්තේ. ටිකක් කන්ට්‍රවර්ෂල් වෙච්ච කන්ට්‍රවර්සි එකක් එක්ක තමයි බෙන් ස්ටෝක්ස් සමුගන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන්. ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. ඒ වගේම විපතක් සිද්ධ වෙලා තිනවා ඉන්දියානු කණ්ඩායමට අයර්ලන්තයේදී. ඒ ගැනත් අපි කතා කරන්න තියෙනවා. ඉතින් මේ හැමදේම ගැන කතා කරන්න අදත් කවුද ඉන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවා. අපිත් එක්ක ඉන්නේ ගයන් මමයි සූදානම් වෙනවා කතා කරන්න. ගයන් අයබෝන්. අයබෝන් මම හිතන්නේ මේ විපත් ගොඩක් නේ. මම හිතන්නේ ලංකාවේ කණ්ඩායමට සෑහෙන ලොකු විපතක් උනේ. අපි කතා කරා විශේෂයෙන්ම ටෙස්ට් ස්ක්වොඩ් එක ගැන කතා කරා. බැලන්ස් ස්ක්වොඩ් එකක් හිටියා. මේ මැච් එක ගැන කතා කරනකොට වෙස්ට් ඉන්ඩීස් ටොස් එක දින්නයි. දිනලා ඩිසයිඩ් කරා ෆීල් කරන්න මම හිතන්නේ හොඳ ඩිසිෂන් එකක්. මොකද ඒ විකට් එකත් එක්ක මට හිතෙනවා ඒ ඩිසිෂන් එක හරිම ඩිසිෂන් එකක් කියලා. කොහොම හරි ලංකාවේ කණ්ඩායම පළමුවෙනිම ගැන කතා කරනකොට ටිකක් අපිට සතුටු වෙන්න පුළුවන්. ලකුණු 308ක් ලබා ගත්තා. ඒකෙදි මේ ධනංජය සිල්වා ඉතාමත් විශිෂ්ට ඉනිමක් අපි දියත් කරනවා දැක්කා. නමුත් දිනේෂ් චන්දිමාලුත් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. නමුත් අපි ගත්තොත් එහෙම අපි නිතරම කතා කරන දේ අපේ මිඩල් ඕඩර් එක අවශ්‍ය දේ කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. ධනංජය සිල්වා ඇරෙන්න සොනාල් දිනූෂ මම හිතන්නේ නම්බර 7 ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා ලකුණු 43ක් ලබා ගත්තා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට ආවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මම හිතුවා 308 ටිකක් චැලෙන්ජින් ටාගට් එකක් වෙයි කියලා වෙස්ට් ඉන්ඩීස් පැත්තට. නමුත් වෙස්ට් ඉන්ඩීස් ඉතාමත් හොඳ රිප්ලයි එකක් මම හිතන්නේ ලකුණු 600 ගානක රිප්ලයි එකක් අපිට ලබා දුන්නා. ඒ ලබා දුන්න රිප්ලයි එකෙන් පස්සේ මම හිතන්නේ අපි දවස් දෙකක් විතර ෆීල්ඩ් එකෙත් හිටියා. ඒකත් එක්ක සෙකන්ඩ් ඉනින්ස් එකේ ලකුණු 101යි ලබා ගත්තේ. ඒකෙදි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ කෙමා රෝච්ගේ පන්දුවීම ගැන. හදිරයි දැන් අපි දන්නවා වෙස්ට් ඉන්ඩීස්ලා ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්න කණ්ඩායම. ෆයිනෑන්ෂියලි ස්ට්‍රගල් කරා. බෝඩ් එක ඇතුළේ ඉන්ටර්නල් ස්ට්‍රගල්ස් තිබුණා. ප්ලේයර්ස්ලා සෑහෙන කොල්පැක් ඩීල්ස් වේවා. ප්ලේයර්ස්ලා සෑහෙන T20 ලීග්ස් වේවා. මේවා දේවල් වලට ගියා. හැබැයි කෙමා රෝච් කවදාවත් එයාට අර ටෙස්ට් ක්‍රිකට් වලට තිබිච්ච ලව් එක අතහැරපු නැති ප්ලේයර් කෙනෙක්. මේ මැච් එකේදී 300 වෙනි ටෙස්ට් ක්‍රිකට් එක ලබා ගත්තා. ඒකත් එක්ක එයා ඉතිහාසයේ 5 වෙනියා වෙස්ට් ඉන්ඩීස් වල 5 වෙනියට වැඩිම විකට්ස් වලට ආව 300 ලබා ගත්ත 5 වෙනියා වුණා. මෙයාට ඉස්සරහින් ඉන්න අය ගැන කතා කරනකොටත් අයියේ මේ සැහැණ ඒ කියන්නේ වෙස්ට් ඉන්ඩීස් වල ලෙජන්ඩ්ස්ලා මේක ඇතුළේ ඉන්නේ. කර්ට්ලි ඇම්බ්‍රෝස් තමයි පළවෙනියෙන්ම මම ක්ලර්ට්ලි ඇම්බ්‍රෝස්ට පස්සේ තමයි මේ කෙමා රෝච් විකට් 300ක් ලබා ගත්තේ. මීට අමතරව ඉන්න කර්ට්නි වෝල්ෂ්, ඇම්බ්‍රෝස් සහ මැල්කම් මාෂල් තමයි ෆාස්ට් බෝලර්ස්ලා විදියට ඉන්නේ. ඒ වගේම ලාන්ස් ගිබ්ස් ඉන්නවා හතරවෙනි තැන. මේ කතාරොත් මේ 2000 යුගයේ කිසිම ක්‍රිකට් කෙනෙක්ට විකට් 300ක් ගන්න බැරුණා. දැන් අපි ගත්තොත් එහෙම අනිත් රටවල විකට් 300 ගත්ත ක්‍රීඩකයෝ ඉන්නවා. නමුත් 2000න් පස්සේ යුගයේ පළවෙනි ක්‍රීඩකයා වෙස්ට් ඉන්ඩීස් වල කෙමා රෝච් විකට් 300කට එන්නේ. ඒකට හේතුව තමයි මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න තියෙන වෙලාවක ඒ ප්‍රශ්නවලදී ඔහු නොසැලී ඉඳපු එක. සහ මේ යා ගොඩක් වයසට ගිහිල්ලත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. දැන් ටිකක් වයසයි. නමුත් එකම වේගයකින් එකම ජවයකින් ක්‍රීඩා කරන ක්‍රීඩකෙක්. අර විකට් 300 අරගෙන එයාට ඇඬුණා නේද? එයාට අර පොඩ්ඩක් ඒක ගැන බෝඩ් එකෙන් එයාට ගෞරව කරද්දී එයාට ඇඬුණා. මොකද ඔයා ඔය කියපු කතාව නිසා තමයි ඒක වෙන්න ඇත්තේ. එයා ටිකක් සංවේදී වුණා. මොකද කිසිම ක්‍රීඩකෙක්ට බැරි වුණා අර ප්‍රශ්න ගොඩ අස්සේ ක්‍රීඩා කරන්න ඔය කියපු අමාරු කාලේ. අනිවාර්යයෙන්ම ඒකත් එක්ක දැන් ලංකාව පැත්තෙන් ගත්තහම සෙකන්ඩ් ඉනින්සේ ලකුණු 101යි. එක ක්‍රීඩකෙක් විතරයි ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ දිනේෂ් චන්දිමාල්. මම හිතන්නේ චන්දිමාල් ඉනින් දෙකේදීම නම්බර 3 ඇවිල්ලා ස්ටේබල් කරගන්න try කරා. නමුත් අනිත් ක්‍රීඩකයෝ ගත්තොත් එහෙම ටෙලිෆෝන් නම්බර්ස් තමයි තිබුණේ. ලකුණු චන්දිමාල් බෝල 60ක් ෆේස් කරලා ලකුණු 43ක් ලබා ගත්තා. නමුත් ලකුණු 101යි අපිට ලබා ගන්න පුළුවන් වුණේ. ඕවර්ස් 160.5ක් ෆීල්ඩ් එකේ හිටියා ශ්‍රී ලංකා කණ්ඩායම. මේ ෆැටිග් එකත් එක්ක වෙන්න පුළුවන්. මෙතනදී මට හිතෙන විදිහට ලොකුම ගැටලුව තිබුණේ අපේ සිලෙක්ෂන්ස් වල කියලා මට හිතෙනවා. එකක් තමයි අපි ෆාස්ට් බෝලර්ස්ලා 4කින් යන්න තීරණය කරා. අපේ ඉන්න ප්‍රධානම වමත් දගපන්දු යවන්නම එළියේ තියලා සොනාල් දිනූෂ හිටියා පාර්ට් ටයිම් කෙනෙක් විදියට. නමුත් ප්‍රධාන වමත් දගපන්දු යන්න එළියේ තියලා ෆාස්ට් බෝලර්ස්ලා 4කින් ගියා. ඒකේ මිලාන් රත්නායක ඕල් ෆාස්ට් බෝලින් ඕල් රවුන්ඩ් විදියට හිටියා. මිලාන් රත්නායක යාගේ වගේ කිමිස්ට් කරා කඩු 5ක් ලබා ගත්තා. ඒ වගේම පිටෙනුත් යම් අවස්ථාවලදී අවශ්‍ය තැනදී ඔහු තාමත් හොඳින් බැට් කරනවා දැක්ක. නමුත් අර ලොකු ඉම්පැක්ට් එකක් කරන්න බැරි වුණා. මට හිතෙනවා ෆාස්ට් බෝලර්ස්ලා 4ක ගියපු කරා ඒ ප්‍රශ්නේ නෙමෙයි. මට හිතෙනවා එතනදී අපිට තිබුණයි කියලා අපි ගොඩක් හිතුවා ෆාස්ට් වේගෙන් පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන. ඒක තමයි මහින්ද ලහිරු කුමාරව ගෙනාවේ. මේ අපි නිතරම කියන දෙයක් ලංකාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඉන්ජරිස් වලට විසඳුම් ලංකාව හොයාගන්න නැති එක. මම හිතන්නේ ඒක අපිට ආයේ නැවත දකින්න පුළුවන් වුණා. ලහිරු කුමාරට එක පන්දුවරයයි යවන්න හම්බුනේ. දෙවෙනි පන්දුවරය යවන්න කලින් ඔහු
කකුල අල්ලගත්තා යන්න වුණා. මට හිතෙනවා එතනදී විශ්ව ෆර්නැන්ඩෝ වගේ ක්‍රීඩකෙක් සහ මොකද මම තින් පන්දවන ක්‍රීඩකෙක් අපිට ඇතුළට ගෙන්නුලා විශ්ව ෆර්නැන්ඩෝ වගේ ක්‍රීඩකෙක් ක්‍රීඩා කරා නම් මීට වැඩි හොඳ වෙන්න තිබුණා. එහෙම නැත්නම් ෆාස්ට් බෝලර්ස්ලා තුනත් එක්ක ප්‍රභාත් ජයසූරියව ක්‍රීඩා කරවන්න තිබුණායි කියන එක. ඔයාලට හිතෙන්නේ නැද්ද මේ අමීර් ජංගුයි රොස්ටන් චේසුයි ක්‍රීඩා කරපු විදියට අපේ කවුරු හිටියත් ගුටි කනවා කියලා? නෑ මට හිතෙනවා ප්‍රභාත් මීට වැඩි දෙයක් කරන්න තිබුණයි කියලා. මොකද ප්‍රභාත් කියන්නේ හරිම කපටි ක්‍රීඩකෙක් මම දැකලා තියෙන විදිහට සහ ඔහු දන්නවා කඩුල්ලක් දවා ගන්න. ඒ කියන්නේ අපිට ගොඩක්ම වැදගත් මේ වෙලාවේදී කඩුල්ලක් දවා ගන්න දන්න පන්දියවන්න. දැන් අපි දන්නවා රංගන හේරත් ක්‍රීඩා කරන කාලේ කොච්චර වුණත් අපි රංගන හේරත් ක්‍රීඩා කෙරෙව්වා. මොන ප්‍රශ්නේ තිබුණත් කොහේ විකට් එකේ වුණත් රංගන හේරත් කඩුල්ලක් ගන්නවා. ඒ වගේ ක්‍රීඩකෙක් තමයි මට හිතෙන්නේ ප්‍රභාත් ජයසූරිය. නමුත් අපි වෙන ඩිෆරන්ට් මයින්ඩ්සෙට් එකක් යන්නේ නැත්නම් අලුත් කෝච් කෙනෙක් අලුත් කම්බිනේෂන්ස් try out කරනවා. මොකද අපි දන්නවා අපිට ගොඩක් වේ සීරීස් තියෙනවා. ඊළඟට අපි නිව්සීලන්ඩ් වල වේ සීරීස් එකක් ගහන්න තියෙනවා. ඉතින් මේ හැමදේම ඔළුවේ තියාගෙන තමයි මම හිතන්නේ මේ වැඩ කරනවා ඇත්තේ. නමුත් මට හිතෙනවා ලහිරු කුමාර වෙනුවට එක්ක විශ්ව ෆර්නැන්ඩෝ ගේන්න තිබුණා. එහෙම නැත්නම් ප්‍රභාත් ගස්සන්න තිබුණායි කියන එක. ඒ ඔක්කොමත් එක්ක මට තවද හිතෙන දෙයක් තමයි අපේ ෆාස්ට් බෝලර්ස්ලා මේ විකට් එකේ තියෙන මූවමන්ට් එක ගොඩක් අඳුරගත්තේ නැහැ. අපි ගත්තොත් එහෙම කෙමාරෝච්, ජේඩන් සීල්ස්, අල්සාරි ජෝසප් පන්දියාවපු මට්ටමට අපේ ෆාස්ට් බෝලර්ස්ලාගෙන් බෝලේ ආවේ නැහැ. කෙමාරෝච් එහෙම සෑහෙන්න අය බෝලේ රයිට් හෑන්ඩඩ් ඇතුළට ගෙනාවා. ඒතකොට ලෙෆ්ට් හෑන්ඩඩ් එලියට යවලිවලා ගන්න try කරා. ඔයගොල්ලෝ දකින්න ඇති කමිදු මෙන්ඩිස් එහෙම අවුට් වෙච්ච විදිහ. ඊට පස්සේ කුසල් මෙන්ඩිස් ලීව් කරන්න කියලා සෙකන්ඩ් ඉනින්ස් එකේ පොල් වදිනවා දැක්ක. කමිදු මෙන්ඩිසුත් ඒ විදිහටම තමයි විකට් එක ගියේ. හැබැයි අපි ඒ තිබිච්ච මූවමන්ට් එක යූස් කරාද කියන එකත් පොඩි ගැටලුවක් තියෙනවා ෆාස්ට් බෝලර්ස්ලා. ඉතින් මම හිතන්නේ ෆාස්ට් බෝලර්ස්ලාට රීගෲප් වෙලා හිතන්න වෙයි මොකක්ද උනේ කියන එක. නමුත් ඊළඟ විකට් එක මේ වගේම වෙයිද කියන එකත් අපිට හිතන්න බෑ. හැබැයි ඔය හැමදේම ගැන කතා කරනකොට තව ප්‍රශ්නයක් තමයි අපේ ඕපනර්ස්ලා දෙන්නගෙන් ඩියුටි එක වෙනවද කියන එක. මේකේදී විශේෂයෙන්ම නිෂාන් මදුෂ්ක ටෙස්ට් වල අයියේ මැචස් 11ට ලකුණු 596ක් ගහලා තියෙනවා ඇවරේජ් එක 31 තියාගෙන. එයාගේ හයි ස්කෝර් එක 205යි. හැබැයි අයර්ලන්ඩ් ටුවර් එකේදී තමයි මෙයා මේ ඔය 205 ගහලා තියෙන අයර්ලන්ඩ් ටුවර් එකේ මැචස් දෙක අයින් කරාම නිෂාන් මදුෂ්කගේ මැචස් 9ට ලකුණු 362යි ඇවරේජ් එක 21.29 52ක් විතරයි තියෙන්නේ. එතන ගැටලුවක් තියෙනවා කියලා අපි දන්නවා. මේ වෙනුවට රිප්ලේස්මන්ට් එකක් ඉන්නවා. මම හිතන්නේ මම බලාපොරොත්තු වුණා ලහිරු උදාර ක්‍රීඩා කරයි කියලා ඇත්තටම මේ තරකේ. නමුත් අපි තීරණය කරලා තිබුණා නිෂාන් මදුෂ්කත් එක්ක යන්න. මම හිතනවා නිෂාන් මදුෂ්කට පොඩි විවේකයක්. ටැලන්ට් එක අතින් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. නමුත් මේ තරුණ ක්‍රීඩකෙක්. නමුත් ලහිරු උදාර ගත්තොත් ඊට සාපේක්ෂව සෑහෙන එක්ස්පීරියන්ස් තියෙන ලකුණු අතර හිටපු ක්‍රීඩකෙක් නේද? මොකද එයාට අවස්ථාවක් ලැබෙන්න තිබුණා කියන එක තමයි මටත් හිතුනේ. මොකද නිෂාන් මදුෂ්ක මේ පහුගිය NSL තරගාවලියේත් ඒ තරම් බලාපොරොත්තු වෙච්ච මට්ටමේ දස්කම් පෙන්නුවේ නැහැ. එයාගේ පොඩි ටෙක්නික් එකේ ප්‍රශ්නයක් තිබ්බා. ඕක මම මේ කමෙන්ටරි එකෙත් කිව්වා. එහෙම කියන්න එපා කියලාත් මට කිව්වා පිටිපස්සෙන්. මොකද මේ අපි දැක්ක පොඩ්ඩක් ඔළුව එයාගේ මේ වම් පැත්තට හැරිලා තිබ්බ NSL එක වෙද්දී ඒක හදාගෙන තියෙනවා. අපි මේ මැච් එකේ දැක්ක ඔළුව දැන් කෙලින් වෙලා තියෙනවා. නමුත් අර එකපාරට ජස්ට් වෙන්න අමාරුයි ටෙස්ට් ක්‍රිකට් වල එහෙම ක්‍රීඩා කරන්න තරම්. මොකද වෙස්ට් ඉන්ඩීස් වල තිබුණු පිච්චර්ස් ලේසිත් නෑ. ඔයා කිව්වා වගේ ඒගොල්ලෝ පන්දු යවපු විදිය මේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ටම මේක පටවන්න බැරි ලෙවල් එක පන්දු යවීමක් අපි බටහිර ඉන්දිය කොදෙව්වන්ගෙන් දැක්කා. මොකද වෙස්ට් ඉන්ඩීස් වල පන්දු යවද්දී මේ කළු ජාතික ක්‍රීඩකයෝ හරිම එෆර්ට් බෝල්ස් දාන අය. මේගොල්ලෝ වේගය විතරක් නෙවෙයි අර හරිම එෆර්ට් බෝල්ස් දාන්නේ. දැන් ඒක නිසා තමයි කුසල් මෙන්ඩිස් එහෙම අවුට් උනේ. මොකද ගුඩ් ලෙන්ත් එකේ බවුන්ස් වෙනවා බෝලේ. ඒ නිසා ඔයාලට හරියටම තේරුම් ගන්න බෑ කොයි වගේ බවුන්ස් එකක් තියෙනවද කොයි වගේ ස්විං එකක් තියෙනවද කියලා. සෙකන්ඩ් ඉනිං එකේ කුසල් මෙන්ඩිස් ගහපු එක 4 පාරක් තියෙනවා. මං හිතන්නේ තරංගයේ පාර ඒක තමයි. එක කවර් ඩ්‍රයිව් එකක් ගැහුවා. ඒක ෆ්ලෝලස්. හැබැයි එච්චරම තමයි තිබුණේ තරගෙටම. ඉතින් මේ හොඳට ඇනලයිස් කරලා බලුවොත් තේරෙන දේ තමයි සෙකන්ඩ් ඉනින්ස් එකේ ගහලා තියෙන බවුන්ඩරිස් ගහලා තියෙන ගොඩක් වෙලාවට ෆුල් ලෙන්ත් බෝල් කරොත් බෑක් ඔෆ් ද ලේන් ගුඩ් ලෙන්ත් දාපු බෝල් වලට ගහන්න බැරි වුණා. ගහන්න බෑ. ඉතින් ඒක අර 90 දශකයේ අපි දැකපු වෙස්ට් ඉන්ඩීස්ලා වගේ තමයි මේගොල්ලෝ බෝල් කරේ. ඉතින් ඒක ලොකු කාරණාවක් මම හිතන්නේ අපිට ලේසි වෙන එකක් නෑ ඊළඟ තරගෙත් ගයන්. මට හිතෙනවා මේ වගේම අමාරු විකට් එකක් හම්බ වෙයි කියලා. ඉතින් එක්ස්පීරියන්ස් එක පැත්තෙන් මම හිතන්නේ අපේ ක්‍රීඩකයන්ට හොඳයි ටෙස්ට් චේන් එකක් පටන් ගන්නවානේ මේ අවුරුද්දේ. ඉතින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකට යන්න තියෙන අවස්ථාව ගැන පොඩ්ඩක් නැවත ඉතා බලන්න අපේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලැබෙයි. මේ අමාරු තත්ත්වයන් තවත් අමාරු වේවි ඊළඟ සංචාරවලදී. මම හිතන්නේ මේකෙන් තව පොඩ්ඩක් අපි ඇඩ් කරමු පැතුම් නිස්සංග ගැන. දැන් අපි දන්නවා මම හිතන්නේ මේ ඇන්ජලෝ මැතිව්ස් සෑහෙන කතා කරා. අපි දැක්කා ඊයේ මේ අපිට තියෙන ටෙස්ට් මැචස් ප්‍රමාණය අඩු එක ගැන. අපි ගත්තොත් එහෙම මේ පැතුම් නිස්සංග ගැන කතා කරනකොට ඉන්ජරි එකක් තියාගෙන ක්‍රීඩා කරන්න ඒකත් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න ඕනේ. එහෙම තියාගෙන මේ ක්‍රීඩා කරපු තරගවලදී ඌ ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. මේ තරගයේ ඌ ෆේල් වුණාට අපි ගත්තොත් අයියේ 2025 අපිට ටෙස්ට් මැච් 3යි තිබුණේ. ඒ 3ේදී පැතුම් නිස්සංග ලකුණු 388ක් ලබා ගන්නවා. ඇවරේජ් එක 77ක තියාගෙන එහෙම ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්ට නැවතත් ටෙස්ට් ෆෝමැට් එකට එනකොට
අපි ටෙස්ට් මැච් ගහලා නැහැ. ඊට පස්සේ අපි නිතරම කියපු දේ අපි කිව්වා මේ NSL එක ගහලා තේරුමක් නැහැ මේ විදිහට කියන එක. අපි ફોකස් කරන්න ඕනේ NSL එක. අපි කිව්වා මම හිතන්නේ ඕගොල්ලෝ බලන්න රිදී අයියා එක්ක අපි කරපු ඩිස්කෂන් එක. ඒ ඩිස්කෂන් එකේදී රිදී අයියා කියනවා අඩුම තරමේ එක ක්‍රීඩකයෙක්ට මැචස් 8ක්වත් ක්‍රීඩා කරන්න පුළුවන් විදිහ NSL එකක් ඕනේ කියන එක. මොකද විශේෂයෙන්ම අපිට ටෙස්ට් මැච් අඩු නිසා අපිට එහෙම NSL එකක් අවශ්‍යතාවය තිබුණා. නමුත් අපි මේ පාර NSL එක ඇත්තටමයි ගැහුවේ ගහන්න ඕන නිසා ඒකෙන් වෙච්ච පාඩුව තමයි අපිට මේ පේන්න තියෙන්නේ. පැතුම් නිසංකත් පොඩ්ඩක් රෆ් පැච් එක ඉන්නවා දැක්ක මේ තරගයේදී. නමුත් මම හිතනවා ඔහු තාමත් ඉක්මනින් මොකද පැතුම් කියන්නේ නිතරම අර දිගටම ඉන්කන්සිස්ටන්ට්ලි ලකුණු ගහන්න නැතුව ඉන්න කැමති නැති ක්‍රීඩකෙක්. මොකද සාමාන්‍ය ඔහු ලකුණු 10ට අඩුවෙන් දෙකක අවුට් වුණොත් ඊළඟේ මම හිතන්නේ ලකුණු 100කට එහා පැත්තේ ගහන ක්‍රීඩකෙක් කියලා බලාපොරොත්තු වෙනවා පැතුම් නිසා ඉක්මනින් ෆයරින් සිලින්ඩර් කරයි කියලා. තව එකක් තමයි කමිදු මෙන්ඩිස්. මම හිතන්නේ පටන් ගත්තට පස්සේ අර වර්ල්ඩ් ටෙස්ට් බැස්මන් වෙච්ච වෙලාවේදී ඔහු ඉනින්ස් 13කදී ගහපු ගැහිල්ල සෙන්චරිස් මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ගහුවා. නමුත් මේ අන්තිම ඉනින් 13ේදී එක හාෆ් සෙන්චරි එකක් විතරයි තියෙන ලකුණු 87ක. ඉතින් කමිදු ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට. මම හිතන්නේ ශ්‍රී ලංකා පරිපාලනයට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි ඔහු මම හිතන්නේ වයිස් කැප්ටන් කරේ ගොඩක් වෙලාවට. මට හිතෙනවා ඉතින් කමිදු ඉක්මනින්ම මේ ෆෝම් එකට එන එක අපිට ලොකු වැදගත්කමක් තියෙයි කියලා. ඊළඟ තරගෙම හිතන්නේ කමිදුරත් ලොකු අවස්ථාවක්. කොහමරි කිව්වා වගේ WTC එකේ අපි හිටියේ 3 දැන් 6 වෙනි ස්ථානයට ඇදගෙන වැටිලා තියෙනවා WTC එකේ මේ වෙනකොට. ඔව් ඉතින් හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු තරගාවලියක් හැටියට තමයි පටන් ගන්න මේ වෙස්ට් ඉන්ඩීස් ටෙස්ට් ටුවර් එක. ඊළඟ තරගය ගැන බලාගෙනමු. මේකේ මම හිතන විදිහට එකම පොසිටිව් දේ තමයි දයානන්ද සිල්වා වාර්තා කරපු ශතකය සහ මිලාන් රත්නායකගේ හොඳ ක්‍රීඩා විලාශය. නමුත් අපේ වේග පන්දු යවන්නන්ට කරනවා නම් කරන්න තියෙන හොඳම දේ තමයි අපිට අර එෆර්ට් බෝල් එක නෑනේ ගෑන්. අපේ බෝලර්ස්ලා කොච්චර ස්විං කරත් අපිට එෆර්ට් බෝල් එක දාන්න බෑ. ඉතින් ඒක නිසා තමයි ඔය ගොඩක් දෙනා කියන්නේ අපිට තියෙන ස්ට්‍රෙන්ත් එකට ගහන්න ඕනි කියලා. ඉතින් ඔයා කිව්වා වගේ ප්‍රභාත් වගේ බෝලර් කෙනෙක් අපිට හිටියා නම් අපේ ස්ට්‍රෙන්ත් එක දඟපන්දු යවන්න හින්දා සමහර විට මොනහරි වෙනසක් මොනහරි අපේ භාෂාවෙන් කිව්වොත් ජිල් මාට් එකක් දාගන්න පුළුවන්කමක් තිබ්බ වෙන්නත් පුළුවන්. නමුත් ඉතින් තරගයක් පෙරදුනහම ඉෆ්ස් ඇන්ඩ් බට්ස් ගොඩයි අපිට මේක වෙන්න තිබ්බ කියලා කියන්න පුළුවන්. අලුත් කෝච් කෙනෙකුත් ඉන්න හින්දා අපි බලමු එයා කොහොමද මේක මැනේජ් කරන්නේ කියලා. කාන්තා ලෝක කුසලාන තරගාවලියත් ඉතාම හොඳට ක්‍රියාත්මකයි. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රේක්ෂකයන් සතුටු වෙන දේවල් සිද්ධ වුණා පහුගිය සතියේදී. සහ ලෝකයේ ක්‍රිකට් ස්පොන්සර්ස්ලා අනුග්‍රාහකයෝ අකමැති දෙයක් සිද්ධ වුණා. ඉන්දියානු කණ්ඩායම නැවත ගෙදර යනවා ලෝක කුසලාන තරගාවලියෙන්. ඔවුන් පරාජය වුණාට පස්සේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මේක ටිකක් නෙමෙයි හොඳටම නියම තරගයක්. පහුගිය සතිය ගැන කතා කරොත් බටහිර ඉන්දිය කොදෙව්වන් තමයි ශ්‍රී ලංකාවේ හිටපු B කාණ්ඩයෙන් මීළඟ වටේට සුදුසුකම් ලැබුවේ දෙවනි ස්ථානය ලබාගෙන. නමුත් ඔවුන් පරාජය වුණ අයර්ලන්තයට එරෙහිව අයර්ලන්ත කණ්ඩායම හොඳට ක්‍රීඩා කරා මේ තරගාවලියේදී. මේ තරගය තුලදී ඔවුන් ලකුණු 129ක් වාර්තා කරලා ජයග්‍රහණය කරා බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව. ඊට පස්සේ නවසීලන්තයත් එංගලන්තයත් අතර අර ක්ලෑෂ් ඔෆ් ටයිටන්ස් වගේ එකක් තිබ්බේ. මේකෙදී හිටපු ශූරයන් වෙච්ච නවසීලන්තය ලකුණු 163ක් වාර්තා කරා. ඊට පස්සේ එංගලන්තය එක පන්නගෙන ගිහලා ජයග්‍රහණය කරා. ප්‍රබල කණ්ඩායමක් එංගලන්තය. මම හිතන්නේ මේ පාර ශූරතාවයට ළඟින් ඉන්න කණ්ඩායමක් උන්ගේ රටේ තමයි තරගාවලිය තියෙන්නේ. ඊට පස්සේ බංග්ලාදේශයත් දකුණු අප්‍රිකාවත් අතර තරගය ටිකක් විශේෂ වුණා ගායන්. මොකද ඉන්දියාව තමයි දෙවනි තැන හිටියේ ඒ කාණ්ඩේ. එතකොට ඉන්දියාවට තිබ්බ ශුද්ධ ලකුණු වේගය සවුත් අප්‍රිකාව වලට වඩා හොඳයි. දකුණු අප්‍රිකාව බලාපොරොත්තු වෙච්ච විදිහට නෙදර්ලන්තයට එරෙහිව ජයග්‍රහණය කරන්න උන්ට බැරි වුණා. ඒ නිසා බංග්ලාදේශ තරඟෙදී දකුණු අප්‍රිකාව හොඳට ජයග්‍රහණය කරන එක ගොඩක් දෙනා බලාපොරොත්තු වුණා. ඒ නිසාම ඉන්දියාව එළියට යයි කියලාත් බලාපොරොත්තු වුණා. නමුත් ඒක සිද්ධ වුණෙත් නැහැ. මොකද බංග්ලාදේශය හොඳට පන්දු යව මේ තරඟෙදී ඔවුන් වාර්තා කරේ ලකුණු 118යි වුණාට දකුණු අප්‍රිකාවට ඒක පන්නගෙන යන්න අන්තිම ඕවරේ වෙනකම්ම සටන් කරන්න වුණා. 20 වෙනි ඕවරේ තමයි දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරේ. ඒ නිසා ඉන්දියාවේ බලාපොරොත්තු සජීව ලෙස තිබ්බා තරගය ආරම්භ වෙද්දී ඕස්ට්‍රේලියා ඉන්දියා තරගය ආරම්භ වෙද්දී. ඉතින් මේ තරගයට මම දැක්කා සමහර විට අපිට නිකන් මුම්බයි වගේ පෙවුනේ ලෝඩ්ස් ක්‍රීඩාංගණය තනිකර sea of Indian crowds තමයි තිබ්බේ. නිල් පාට වෙලා කෝලියෙත් ඇවිල්ලා හිටියනේ. කෝලිය ඇවිල්ලා හිටියා. එතකොට මේ අපේ කට්ටියත් ගොඩක් හිටියා. ශ්‍රී ලාංකිකයොත් හිටියා එතන කීප දෙනෙක්. ඊට පස්සේ එංගලන්ත ප්‍රේක්ෂකයෝ හිටියා. ඒ වගේම ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයෝ චුට්ටක් හිටියා. නමුත් ඉන්දියානු ප්‍රේක්ෂකයන් හිටියා කියන්නේ ගාන ආයෙත් ඇත්තටම ඇහුනේ කන් දෙක දාගත්තාම ඉන්දියාර මුම්බයි වල ගහනවා වගේ තමයි. ඒක තමයි ඇහුනේ. ඉතින් ඒ ඔක්කොම තියෙද්දි තමයි ඉන්දියාව හොඳට ක්‍රීඩා කරලා ලකුණු 170ක් වාර්තා කරේ. පළමුවෙන් පන්දුවට පහර දීලා හර්මන්ප්‍රීත් කවුර් එයාගේ සුපුරුදු රිද්මයට ආවේ මේ තරගෙදි කියලා කියන්න පුළුවන්. මේ තරගාවලිය පුරාම එයා බලාපොරොත්තු වෙච්ච මට්ටමින් එයාට හොඳට පන්දුවට පහර දෙන්න හම්බුනේ නැහැ. නමුත් මේ මැච් එකේදී එයා නියම ඉනිං එකක් ගැහුවා.
ඒ නිසාම ගොඩක් දෙනා හිතුවා ඕස්ට්‍රේලියාවට ලොකු බලපෑමක් වෙයි කියලා මේ ලකුණු සංඛ්‍යාව. මොකද ටිකක් ස්ලෝ විකට් එකක් තිබ්බේ. කලින් මැච් එක ගැහුවෙත් ඒ විකට් එකේමයි දකුණු අප්‍රිකාවත් බංග්ලාදේශයත් අතර. ඒ ලකුණු හඹයන්න දකුණු අප්‍රිකාව මහන්සි වෙච්ච මහන්සිවිල්ල දැක්කම අපිට හිතුණා දෙවනියට පන්දුවට පහර දීලා ඕස්ට්‍රේලියාවට දිනන්න බැරි වෙයි මේ ලකුණු සංඛ්‍යාව ලොකු සංඛ්‍යාවක් වෙයි කියලා. හැබැයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විශිෂ්ටත්වය කියලා කියන්නේ මෙන්න මේක තමයි. අපිට මතක් වෙන්නේ අත්‍තරම ගායන් 99 2000 හිටපු ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියානු පිරිමි කණ්ඩායම. ඒ වගේ තමයි මේ කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ කාන්තා ලෙවල් එකේදී. එලිස් පෙරිත් එක්ක ඉතාම හොඳ සම්බන්ධතාවයක් ඇෂ්ලි ගාඩ්නර්. මං හිතන්නේ අමාරු තැනක ඉඳන් ඒගොල්ලෝ ඉස්සරහට ආවේ. විකට් කීපයක් දැවිලා ගියා. ලකුණු තිබුණෙත් නැහැ අවශ්‍ය ප්‍රමාණයට. බෙත් මූනි අවුට් වෙලා තිබ්බේ. ඊට පස්සේ ලිච්ෆීල්ඩ් අවුට් වුණා. මේ දෙන්නම හොඳ ක්‍රීඩිකාවෝ. ඊට පස්සේ ආවා එලිස් පෙරිත් එක්ක ඇෂ්ලි මේ දෙන්න ඇවිල්ලා වෙනස් කරා තරඟය. ඒක ඇත්තටම මං ආරාධනා කරනවා මෙන්ස් ක්‍රිකට් බලනවා වගේම ගිහින් බලන්න කියලා. ඉනිං එකක් කොහොමද කන්ස්ට්‍රක්ට් කරන්නේ, කොහොමද චේස් එකක් හරියට කරන්නේ කියලා, අත්දැකීම් කොහොමද යොදාගන්නේ කියලා තරඟයක් ජයග්‍රහණය කරන්න මේ දෙන්න සම්පූර්ණයෙන්ම තරඟය උදුරගත්තා ඉන්දියාවෙන් කල්පනාවෙන් බැට් කරලා. මේගොල්ලෝ මේක හඹාගෙන ගියා අපි බලාපොරොත්තු වුණාට වඩා වේගෙන්. පන්දු වාර 19ක් අවසන් වෙද්දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා කියලා කියන්නේ මේ ඉන්දියානු කණ්ඩායම නැවත ප්ලේන් එකට නගින්න සිද්ධ වුණා ගෙදර එන්න. ඉතින් අනුග්‍රහකයන්ගේ පැත්තෙන් බැලුවම මේක ටිකක් නරක පුවතක්. ඒගොල්ලෝ කැමති නැහැ ඉන්දියාව ගෙදර ඉන්නවට. මොකද ඉන්දියාව හිටියොත් තමයි වැඩිපුර ප්‍රේක්ෂකයෝ තරඟ නරඹන්නේ. ඒ නිසාම නේ අර පුෂ් එකක් තියෙන ඉන්දියානු කණ්ඩායම හැම වෙලේම ලෝක මට්ටමේ තරඟාවලි වල ඉදිරියට යවන්න. ඕක මේ ෆුට්බෝල් වලට පොඩ්ඩක් සම්බන්ධ කරගත්තොත් මෙසි වැඩිපුර ක්‍රීඩා කරනවා නම් රොනාල්ඩෝ වැඩිපුර ක්‍රීඩා කරනවා නම් FIFA එක කැමති. මොකද වැඩිපුර තරඟ අලෙවි කරන්න පුළුවන් වෙන්නේ මේ ක්‍රීඩකයෝ වැඩිපුර ක්‍රීඩා කරොත්. ඉතින් මේමා බාපේ ක්‍රීඩා කරනවට ඒගොල්ලෝ කැමති. ඕකම තමයි ඉන්දියාව පැත්තෙන් ගත්තා. ඉතින් කොහොම හරි ඉන්දියාව නැවත ගෙදර ගියා. ඕස්ට්‍රේලියාව ඒ කාණ්ඩේ පළමු වෙන්න හැටියට සුදුසුකම් ලැබුවා ඊළඟ වටේට. ඊට පස්සේ දෙවෙනි තැන ඉන්නවා දකුණු අප්‍රිකාව. ඉන්දියාවේ පරාජයත් එක්ක දකුණු අප්‍රිකාව ගියා ඊළඟ වටේට. ඊට පස්සේ අනිත් කාණ්ඩෙන් ඒ කියන්නේ ශ්‍රී ලංකාව හිටපු B කාණ්ඩෙන් එංගලන්තයත් බටහිර ඉන්දියා කොදෙව් දේශයත් ඉස්සරහට යනවා. මීළඟ තරඟ දෙක තියෙන්නේ ඕස්ට්‍රේලියාවත් බටහිර ඉන්දියා කොදෙව්වන් අතරත් ඒ වගේම එංගලන්තයත් දකුණු අප්‍රිකාවත් අතරත්. මේ දෙක ඉතින් හොඳ තරඟ දෙකක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඕස්ට්‍රේලියාව මං හිතන්නේ ගොඩක් ළඟින් ඉන්නවා සහ එංගලන්තයත් ඔවුන් ක්‍රීඩා කරපු හැම තරඟයකදීම පෙන්නවා ඒගොල්ලෝ කොච්චර ශූරතාවයට ළඟද කියලා. මට මන් දැකපු දේ තමයි කියන්නේ අපි නිතරම කතා කරන දෙයක් මේ සෙනා කන්ට්‍රීස් ගැන. සෙනා කන්ට්‍රීස් වලදී මන් දැකපු දෙයක් තමයි ඉන්දියන් මෙන්ස් ටීම් එක ඇත්තටම හොඳ තැනක ඉන්නවා. සෙනා කන්ට්‍රීස් වලදී ඒගොල්ලන්ගේ පර්ෆෝමන්සස් අතින් අපි දකිනවා නිතරම. ඔවුන් ඉතාමත් හොඳ තරගයක් ඕස්ට්‍රේලියාවට ගියත් ඕස්ට්‍රේලියාවේදී හොඳ තරගයක් දෙනවා. එංගලන්තයට ගියත් අපි දකිනවා ඒක. නවසීලන්තයට ගියත් දකිනවා. හැබැයි විමෙන්ස් ක්‍රිකට් ඇතුලේ මං හිතනවා තාම ආසියානු කණ්ඩායම් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු ආසියානු කණ්ඩායම් සෙනා කන්ට්‍රීස් වලදී ඒ දක්ෂතා අතර නැහැ කියන එක මට හිතෙනවා. ඒ තමයි මම දැකපු ලොකුම දේ ඕක ඇතුලේ. සහ මම හිතන්නේ චමරි අතපත්තු ගැන සෑහෙන කතා ටිකක් කොට නැගුණා. මොකද වෙස්ට් ඉන්ඩීස් තරගයේ පරාජය වුණාට පස්සේ අපි ලකුණු 98යි මම හිතන්නේ ලබා ගත්තේ. ඒ ලකුණු 98ක් ලබාගෙන තරගයේ පෙරදුනාට පස්සේ චමරි අතපත්තු ස්ටේට්මන්ට් එකක් දුන්නා. මං හිතනවා මං හොඳ ක්‍රීඩිකාවක් වෙන්නේ නැති හැබැයි අසාර්ථක නායිකාවක් මට ලංකාව ලෝක කුසලාන අවසන් පූර්ව තරගයකට ගෙනියන්න බැරි වෙච්ච එක ගැන. හැබැයි අපි ඒ වෙලාවෙත් කිව්වා චමරි එහෙම අසාර්ථක ක්‍රීඩිකාවක් නෙමෙයි කියන එක. අර මම කියපු ස්ටේට්මන්ට් එකක් එහෙම් පිටින්ම මම දැක්කා ඉංග්ලිෂ් කමෙන්ටරි එකේ කියනවා ඔයා ගෙනියන්න නැතුව ඇති. හැබැයි මම හිතන්නේ වා ශ්‍රී ලංකා ක්‍රිකට් වල ඉන්න ක්‍රීඩිකාවන් ගොඩ දෙනෙක් ඉන්ස්පයර් කරන්න නැති කියන එක අපි ඔක කිව්වා. ඒ වගේම ඉන්ස්පයරින් ඉනින් එක මම හිතන්නේ අයර්ලන්ඩ් තරගයේදී චමරි අතපත්තු ක්‍රීඩා කරා. T20 ලෝක කුසලානයක සෙන්චරි එකක්. ඒ වගේම මම හිතන්නේ T20 ඉන්ටර්නැෂනල් වල 4 වෙනි සෙන්චරි එක. මම හිතන්නේ ලංකාවේ කිසිම ක්‍රීඩකෙක් මම හිතන්නේ සෙන්චරි 4ක් ගහලා ඉති කියලා T20 ඉන්ටර්නැෂනල්. ඒ කියන්නේ මෙන්ස් ටීම් එකවත් නැද්ද ඔය ඒ තරම් ලෝක මට්ටමේ තරඟාවලිය වල දස්කම් දක්වපු ක්‍රීඩකයෝ. හැබැයි නරක වැඩක් නේ. මේ මම ෆේලි එකක් කියලා ඊළඟ මැච් එක ඇවිල්ලා තැළුවා අයර්ලන්තෙට. සහ එයාගේ හැපි ග්‍රවුන්ඩ් එක නේද? මම හිතන්නේ ওই ග්‍රවුන්ඩ් එකේදී නේද අර ඕස්ට්‍රේලියාවට 178ක් ගොඩ ගහුවේ T20 World Cup එක. බ්‍රිස්ටල් ග්‍රවුන්ඩ්. ඉතින් මාර ඉනින් එකක්. ඉතින් ගොඩක් දෙනා කතා කරා. ඔයා කිව්වා කියලා නසර් හුසේන් කිව්වා තව අවුරුදු 10කින් ලංකාවට ගිහින් අහන්න ලංකාවේ ළමයින්ගෙන් කවුරු නිසාද ක්‍රිකට් ගහන්නේ කියලා. ඒගොල්ලෝ කියයි චමරි අතපත්තු ඉඳ ගහන්නේ කියලා. ඉතින් මේවා ලොකු කතා මේ කියන්නේ නසර් හුසේන්ලා වගේ ලොකු විචාරකයෝ. ඉතින් මෙන්ස් ටීම් එකටත් ඒ වගේ වෙන්න පුළුවන් නම් අපි කැමතියි. ඉක්මනට අපි කතා කරමු ගයන් අර විපත ගැන. මහා විපතක් සිද්ධ වුණා ඉන්දියානු කණ්ඩායමට. අයර්ලන්තයට එරෙහිව ඒගොල්ලෝ තරගාවලියක් පරාජය වුණා අයර්ලන්තයේදී. අර
වීරයෝ ගොඩක් හිටියා මේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා සද්ද දාපු ගහපු කට්ටිය ගොඩාක් හිටියා මේ කණ්ඩායමේ. නමුත් කෙනෙක්වත් සාර්ථක වුණේ නැහැ. අයර්ලන්ත කණ්ඩායම අර සුපුරුදු ඒගොල්ලන්ගේ අර සෙල්ටික් ජවෙන් ක්‍රීඩා කරා. ඒගොල්ලන්ගේ සංස්කෘතිය හිතේ තියාගෙන ඒගොල්ලෝ හොඳ ෆයිටර්ස්ලා කියලා අපි දන්නවා. ඔය රග්බි වගේ ක්‍රීඩා නරඹන කට්ටිය දන්නවා හොඳටම. ෆුට්බෝල් බලන අය දන්නවා. ඉතින් මේගොල්ලෝ ඒ විදිහට පොඩ්ඩක් ක්‍රීඩා කරා මේ ක්‍රිකට් තරගාවලිය තුල. පළවෙනි තරගයේදී එක ලකුණකින් තමයි අයර්ලන්තේ ජයග්‍රහණය කරේ. අවසන් මොහොත වෙනකන් කොහොම හරි තරගය අල්ලන් ඉඳලා ලකුණු පාලනය කරගෙන ජයග්‍රහණය කරා. දෙවැනි තරගෙදී අයර්ලන්තේ ලකුණු 182ක් වාර්තා කරලා ඉන්දියාව ලකුණු 148කට නවත්තගෙන ලකුණු 34කින් ජයග්‍රහණය කරා. මේකත් එක්ක මම හිතන්නේ ඉන්දියාවේ සම්පූර්ණ මානසිකත්වය කඩා වැටෙන්න ඇති. පොඩි ට්‍රාන්සිෂන් එකක ඉන්න ඉන්දියානු කණ්ඩායම නායකත්වය වෙනස් වෙලා ක්‍රීඩකයෝ පොඩ්ඩක් එහෙම වෙලා ඉතින් මේ ට්‍රාන්සිෂන් කාලේ වුන් ටිකක් හොඳට ගනි. ඕක කලිනුත් ගත්තා. අරගෙන ඊට පස්සේ ලෝකෙටම තලන්න ගත්තා. ඉතින් අපි හිතනවා මෙතනින් පස්සේ ඉන්දියාවට නැගිට ගන්න පුළුවන් වෙයි කියලා. අන්තිම තරගෙදි තමයි ඉන්දියාව ජයග්‍රහණයක් වාර්තා කරේ. මේ T20 තරඟාවලියේ කඩුළු 8ක ජයග්‍රහණයක් ඒගොල්ලෝ වාර්තා කරා. කෙසේ නමුත් ඉන්දියානු විරෝධී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට මම හිතන්නේ පොඩි මේ ලොකු සතුටක් දැනෙන්නේ නැතිනේ. ඔව් T20 සීරීස් එක 2-0ක් විදියට තමයි ජයග්‍රහණය කරන්නේ. T20 දෙකයි තිබුණේ. ඒකෙදී අයියේ පළවෙනි තරගයේදී ලකුණු 34කින් අයර්ලන්තේ ජයග්‍රහණය කරා. අන්තිම තරගයේ තමයි අයර්ලන්තේ 1 ලකුණකින් ජයග්‍රහණය කරන්නේ. මෙතනදී තියෙන දෙයක් තමයි අපි දන්නවා මේ ගොඩක් චේන්ජස් අර අයගේ වගේ රිගින් චේන්ජස් වෙලා තියෙනවා. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණා වෛභව සූර්යවංශී මේ තරගාවලියේදී ඩෙබියු කරයි කියලා. නමුත් ඉන්දියාව සංජු සැම්සන් මම හිතන්නේ ඒක කරන්න ඕන දෙයක් නෙවෙයි. මොකද ලෝක කුසලානේ දිනා ගන්නකොට ඕපනර්ස්ලා දෙන්න විදිහට සංජු සැම්සන් සහ අභිෂේක් ශර්මා සංජු සෑහෙන හොඳ ඉනිංස් කීපයක් ගැහුවා. ඉතින් ඒ දෙන්නත් එක්ක ගියේ මෙහෙදි මේ ගොඩක් දේවල් වුණා. දන්නවා නම් මම හිතන්නේ වෛභව සූර්යවංශයට වෙනම ඩ්‍රෙසින් රූම් එකක් යූස් කරන්න වෙන තැනකට ආවා. මොකද එංගලන්තයේ සහ වේල්ස් වල තියෙන නීති වලට අනුව අවුරුදු 16ට අඩු ක්‍රීඩකෙක්ට වෙනම ඩ්‍රෙසින් රූම් එක තමයි මාරු ගන්න පුළුවන්. මෙන්ස් අයත් එක්ක ඇඳුම් මාරු කරන්න බෑ. එහෙම ලොකු දේවල් ටිකක් වුණා. නමුත් මම හිතන්නේ මෙතනදී මම දැකපු දේ තමයි ඉන්දියාව තාම ටීම් එකක් විදියට ජෙල් වෙලා නැහැ. ලෝක කුසලානෙන් පස්සේ සූර්ය කුමාර යාදව එළියට ගිහිල්ලා ඉන්නවා. මේ වගේ ලොකු වෙනස්කම් කිහිපයකට උන් මුණ දෙමින් ඉන්නවා. ඒකත් එක්ක මට හිතෙනවා ඒගොල්ලෝ තාම හරියට ජෙල් වෙලා නැහැයි කියන එක පේන්න තියෙනවා. සහ පන්දු යවන්නන්ගේ බලණිය ගත්තාම ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රධාන තුරුම්පුව මේ තරග ක්‍රීඩා කරේ නැහැ ජස්ප්‍රීත් බුම්රා. ඒ හැමදේම බලපාන්න දී කියලා හිතෙනවා. දැන් අපි එහෙමනම් මේ වගේ තරගයකට යනකොටත් අපි try කරන්නේ අපේ බෙන්ච් එක දාලා බලන්න. නමුත් මේගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලලා තිනවා. අලුත් නායකයෙක් යටතේ ගියේ ෂේරස් අයියර් නායකයාටත් දරන්නේ. ගොඩක් අයට chance හම්බෙලා තිබුණා. හර්ෂිත් රාණා වගේ ක්‍රීඩකයන් ප්‍රසිද්ධ ක්‍රිෂ්ණ මේ IPL එක හොඳට කරපු අය. මම හිතන්නේ මේ පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන දේ තමයි IPL ක්‍රිකට් එකයි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් එකයි තියෙන තැන් දෙකේ වෙනසක් තියෙනවායි කියන එක පොඩ්ඩක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙච්ච තරගාවලියක් කියලා මම හිතනවා. ඔව් ඔක අර මේ පාපන්දු වලට සම්බන්ධ කරොත් ප්‍රීමියර් ලීග් එකේ ගහන්නේ හොඳම ක්‍රීඩකයෝ කියලා හැමෝම කියන්නේ. නමුත් ඒකෙන් එළියේ ඉන්න ක්‍රීඩකයන්ගෙනුත් හොඳම ක්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් ඔය අප්‍රිකානු මට්ටමේ එතකොට සවුත් ඇමරිකන් ලෙවල් එකේ ඉන්න ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලොත් එක සෙල්ලම් කරද්දී අර යුරෝපයේ කණ්ඩායම් වලට ඒ තරම් ලේසි නෑ සෙල්ලම් කරද්දී. මොකද හොඳ ක්‍රීඩකයෝ ඉන්නේ. ඒ වගේම තමයි ක්‍රිකට් වලත් IPL එකේ කොච්චර හොඳ කණ්ඩායම් හිටියත් ඔය අයර්ලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය වගේ කණ්ඩායම් වල හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. තව මොන හරි කතා කරන්න තියෙනවද ගෑ? ඔව් ඊළඟ එක තමයි එංගලන්තේ පුවත් මවන්න මම කියන්නේ. බෙන් ස්ටෝක්ස් ඔහු තීරණය කරනවා සියලුම ජාත්‍යන්තර තරගවලින් ඉවත් වෙන්න. මම හිතන්නේ ඔහු ODI සහ T20 වලින් කලින් ඉවත් වෙලා හිටියේ. ටෙස්ට් මම ක්‍රීඩා කරේ. ඒකත් එක්ක මම හිතන්නේ තවත් එංගලන්තේ යුගයක නිමාව සටහන් වෙනවා. බෙන් ස්ටෝක්ස් කියන්නේ මම හිතන්නේ එංගලන්තේ ක්‍රිකට් වල ඉන්ස්පයර් කරපු ක්‍රීඩකෙක්. ඒ වගේම ඔහු තරම් කන්ට්‍රොවර්සිස් වලට මුහුණ දුන්න ක්‍රීඩකයෙකුත් නැතුව ඇති පහුගිය කාලේ එංගලන්තේ පැත්තේ. නමුත් ෆයිටර් කෙනෙක්. අපි දැකලා තියෙනවා මේ ෆයිටිං ස්පිරිට් එක, හෙනින් ලීන් ඉන්න එක, වර්ල්ඩ් කප් එකේ ගහපු ඉනින් එක සහ T20 වර්ල්ඩ් කප් එකේ කාර්ලොස් බ්‍රෙත්වේට්ගෙන් සෑහෙන ගුටි කාලා ඊට පස්සේ ඒකෙන් නමුත් ඔහු නැගිටලා T20 වල නම්බර 1 ක්‍රීඩකයෙක් වෙච්ච එක සහ එංගලන්තයට ලෝ කුස්ලානයක් දීලා දුන්නා T20. ඉතින් මේ හැමදේමත් එක්ක මම දැන් බෙන් ස්ටෝක්ස් සමු ගැනීමට තීරණය කරා. හැබැයි මන් මේකෙදි වැඩියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නිව්සීලන්ත කණ්ඩායම ගැන. නවසීලන්ත කණ්ඩායම ගත්තාම කේන් විලියම්සන් සමු ගන්නවා. ඔහු සමු ගත්තත් they came back from behind. ඒගොල්ලෝ පළවෙනි ටෙස්ට් මැච් එක පෙරදුනා. නමුත් දෙවෙනි ටෙස්ට් මැච් එක සහ තුන්වෙනි ටෙස්ට් මැච් එක ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා ඔවුන් ජයග්‍රහණය කරලා 2-1 විදියට මේ තරගාවලිය ජයග්‍රහණය කරනවා. අමතක කරන්න එපා මේක ඉංගලන්තෙදි ගහන්නේ. ජෝ රූට් ඉන්නවා, ජේකබ් බෙතල් ඉන්නවා, ජොෆ්රා ආචර් ඉන්නවා. සෑහෙන හොඳ ඉංග්ලන්ඩ් ටීම් එක මේ සුළුවට තකන්න බැරි ඉංග්ලන්ඩ් ටීම් එක. මොකද අපි දන්නවා හොඳ ඉංග්ලන්ඩ් ටීම් එකක් එක්ක උන් සෙල්ලම් කරලා දිනන්නේ. පහුගිය කාලේ පුරාවටම බැලුවොත් මේගොල්ලෝ නවසීලන්තේ ඉන්දියාවට ගිහලා ඉන්දියාවට ගැහුවා ටෙස්ට් සීරීස් එකක්.
මහිතන්නේ ගහන්න පුළුවන් හැම රටකටම වගේ නවසීලන්තයේ ගිහිල්ලා ගැහුවා. අපිටත් ගැහුවානේ. අපිට මෙහෙට ඇවිල්ලත් අපිට ගැහුවා. මම හිතන්නේ නවසීලන්ත කණ්ඩායම ඉතාමත් හොඳ තැනක ඉන්නවා. ඔවුන්ගේ ශ්‍රීනීය ක්‍රීඩකයෝ සමුගත්තත් ඒක රිප්ලේස් කරන්න හොඳ ක්‍රීඩකයෝ ඉන්නවා. ටොම් ලැතම් ඉතාමත් හොඳ ඉනිමක් මේ තරගයේදී දියත් කරනවා අපි දැක්කා. ඒ වගේම ඩෙවොන් කොන්වේ ඉතාමත් හොඳ ඉනිමක් දියත් කරා. 300ක් මම හිතන්නේ ෆස්ට් විකට් එකට පාර්ට්නර්ෂිප් එකේ දැම්මා ෆස්ට් ඉනින් එකේදී. ඩැරල් මිචල් මම දැක්කා බෝලේ වැදිලා තියෙනවා මේ රිබ් එකේ දෙපාරක් ජොෆ්රාජගේ. නමුත් ඔහු ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා අපි දැක්කා. ඉතින් පොඩ්ඩක් නවසීලන්ත කණ්ඩායම දිහා බලන් ඉන්න වෙයි. මොකද ඔවුන් මට හිතෙනවා අර පරාජයන් සියල්ලත් දරාගෙන ඉදිරියට එනවා ටිකක් අන්බීටබල් ටීම් එකක් වෙන්නේ. මයින්ඩ්සෙට් එක එලයිට් මයින්ඩ්සෙට් එක උන්ට හැදෙමින් තියෙනවා කියලා මට පේන්න තියෙනවා. ඒ වගේම මේ තව නවසීලන්තයේ එක්කෙනෙක්ට පොඩි ප්‍රශ්න ගොඩක් ඇති වෙමින් තියෙනවා. මම හිතන්නේ බ්‍රෙන්ඩන් මැකලම්ට මම හිතන්නේ අන්තිමට ක්‍රීඩා කරපු ටෙස්ට් තරග වලින් 9ක් පරාජය වෙලා ඉන්නේ. මම දැක්ක නසාර් හුසේන් හරියට ක්‍රිටිසයිස් කරනවා. ඔහු මීඩියා වලට කතා කරපු විදිය සම්බන්ධයෙන් එහෙම මට හිතෙනවා නිකන් ඉංගලන්තේ පැත්තේ පුහුණුකරුවන්ගේ වෙනසක් වෙන්නත් පුළුවන් බේස් බෝල් එක ඉවර වෙයි කියලා. ඔව් ඉතින් ඕක තමයි අපිට කතා කරන්න තියෙන දේ මේ සතිය ඉවර වෙනකොට ක්‍රිකට් නම් ක්‍රිකට් තුලින් මේ සතියේ ටිකක් ක්‍රිකට් නිවුස් වැඩි හින්දා අපි ෆුට්බෝල් පැත්තට නොයයිමු. අපි ලබන සතිය බලමු ලෝක කුසලාන තරඟාවලිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලාත්. ඉතින් ගානුත් මමත් සූදානම් අදත් සමුගෙන යන්න. මං හිතන්නේ අපි හොඳ දේවල් ටිකක් කතා කරා. ඔයගොල්ලන් කමෙන්ට්ස් හැමදාම වගේ දාන්න. අපි ඒවා බලනවා. මේ ගොඩක් දේවල් තිබුණා පහුගිය සතියේත්. ස්තුතියි ඒ සම්බන්ධව. ඉතින් නැවත හමු වෙමු ලබන සතියේ. එන ජයෝ